අයිබෝන් අද මං කලින් වීඩියෝ එකේ පොරොන්දුනා වගේ මං තර උපජාතික වන උද්‍යානයේ යෙදිච්ච සෆාරි 7 පළවෙනි වීඩියෝ එක මේ වීඩියෝ වලින් මං කලින් සඳහන් කරා වගේ හැම දෙයක්ම විශ්ලේෂණය කරන්න බලාපොරොත්තු වෙන්නේ විශේෂ අවස්ථා කීපයක් ගැන විතරයි අපි කතා කරන්නේ. අපි පටන් ගමු. පළවෙනි සෆාරිය ඇවිල්ලා හවස් වරුවේ තිබු සෆාරියක් මොහාලි කෝඩ් සෝන් නැත්නම් කේන්ද්‍රීය කලාපයේ සෆාරිය පටන් ගත්තේ 2:00ට. පළවෙනි සෆාරිය හින්දා හැමදේම අලුත්. සෑහෙන හොඳ කුරුල්ලොන්ගේ ඡායාරූප ගන්න හම්බුණා. විශේෂයෙන් බ්ලැක් වින් කයිට් කෙනෙක්ගේ සුපිරි ඡායාරූප කිහිපයක් ගන්න ලැබුණා. ඒ වගේම හැමදේම අලුත් හින්දා ඉන්දියානු ගවර ඡායාරූප කරන්න හම්බුණා. මොහොම යද්දි ඉස්සරහා වාහන සෑහෙන ගොඩක් පාක් කරලා තියෙනවා. ඔය කට්ටිය බලහින දකුණු පැත්ත. මම දැනගත්තා මේ ලංකාවේ තියෙන අත්දැකීම් වලින් මොන හරි වෙලා තමයි කියලා. මම ගිහිල්ලා කතා කරලා බලද්දි ව්‍යාග්‍රේක් වතුර බොන්න ඇවිල්ලා හපෝ ගියා කියලා කිව්වා. පළවෙනි ප්‍රශ්නේ මම ඇහුවේ වතුර බීවද නැද්ද? වතුර බීවේ නැහැ කිව්වා. එතකොට අපි ලංකාවේ වුණත් අහන ප්‍රශ්නයක් ඕක කොටියෙක් බලද්දි. ඊට පස්සේ අපි පොඩ්ඩක් කියලා එතන ඉමු කියලා තියන්නේ කරා. අපේ වාහනේ ඊට මල්ලි කෙනෙක් චින්තක මල්ලි එයා එකපාරටම දැක්කා ව්‍යාග්‍රය එළියට ඇවිල්ලා ඉන්නවා. එයා කිව්වා අඬන්න ව්‍යාග්‍රය ඇවිල්ලා ඉන්නවා කියලා. මම කැමරාවෙන් බලද්දි මම දැක්ක මේ කට හෙල්ලෙනවා. සාමාන්‍යයෙන් ලංකාවේ කොටි දිහා බලද්දි ඔහොම වෙන්නේ පැටවුන්ට කතා කරද්දි. මේ වෙලාවේ මම දැනන් හිටියේ නෑ මේ ව්‍යාග්‍රයට පැටව ඉන්නවා කියලා එහෙම. මම පොඩ්ඩක් වටපිට බලද්දි බලපුවා තවත් පොඩි පැටවු කීප දෙනෙක් එළියට එනවා. ඊට පස්සේ තමයි මම ඇහුවේ එතන හිටපු මේ මග පෙන්නන මහත්තයාගෙන් මෙයාලට මේ පැටවු ඉන්නව නේද කියලා. ඊට පස්සේ කිව්වා මේ ව්‍යාග්‍රගේ නම බිජලි. සාමාන්‍ය විදුලිය හෝ අකුණු වලට කියන නම තමයි බිජලි. එයාට පැටව 3 දෙනෙක් ඉන්නවා කියලා. ඒ ඉතින් ඒ වෙලාවේ අපි අම්මා සහ පැටව 3 දෙනා නරඹුවා. සෑහෙන සාර්ථකයි සෑහෙන සන්තෝෂයි. පළවෙනි වතාව ඔය ව්‍යාග්‍රේ දැකපු. අපේ සම්පූර්ණ ගිය කණ්ඩායමේ වාහන 4ක් ගියා. වාහන 4ම බිග් ගේම් සයිටින් නැත්නම් ව්‍යාග්‍රේ හෝ කොටි දැකලා තිබ්බා. අපි දැකලා තිබ්බා අම්මයි පැටව 3 දෙනෙක්. තව කට්ටියක් දැකලා තිබ්බා විනාඩි 20ක් C3 කියන ව්‍යාග්‍ර ගැහණු සතා පාරේ මැද්දේ ඉන්නවා. එතකොට තවත් වාහනයක් දැකලා තිබ්බා කොටි විනාඩි 5ක් විතර කැලේ ඇතුලෙන් එනවා දැකලා තිබ්බා. ඉතින් හැමෝම සාර්ථකයි සාර්ථක දවසක්. හැමෝම සන්තෝෂෙන් හපෝ කැම්ප් එක වෙත ගියා. අපි බලමු දෙවෙනි සෆාරිය ගැන ඊළඟ වීඩියෝ එකකින්.